කොටපොළ ප්‍රාදේශීය ලේකම්තුමාණන් වන දම්සර කරුණා ජීවනන්දගේ මැතිතුමාගේ පින්බර සුරදීන් මිලකට මැදපෙළ කවි ආලෝකමත් කිරීම කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා වන නීතිඥ නුවන්ටි අවේ වික්‍රම මැතිතුමාගේ පින්බර සුරදීන් මිලකට දෙවන පෙළ කවි ආලෝකමත් කිරීමේ පින්බර අවස්ථාව අදසේදී අහස ආලෝකමත් කරන මල්ලිඩි සංදර්ශන සඳහා අනුග්‍රහය ශක්තිය ලබා දෙන පාඨශාලා ආචාර්යනීය අනුත්තරා ප්‍රවාණ සේවා අධිපතිතුමිය අනුත්තරා මහත්මිය විසින් ඊළඟට සත්‍රශ්‍රීමාලා ආලෝක කිරීම දිරියාය යුරේකා කම්පියුටර් ආයතනයේ ගරු අධිපතිතුමා අධ්‍යක්ෂකතුමා ඉන්දික ප්‍රතිනනගේ මහත්මයා වෙන මල්ලිඩි සංදර්ශනයේ සිදුවන මොහොත අදසේදී මල්ලිඩි සංදර්ශන අනුග්‍රහ ශක්තිය ලබා දෙන්නේ ඔබගේ ප්‍රවාහන පහසුකම් නිසිලස සපයා දෙන අනුත්තරා සුපර්ලයින් ප්‍රවාහන සේවයේ අධිපතිතුමිය අනුත්තරා මහත්මිය පාඨශාලා ආචාර්යතුමිය ඉතින් ඔබතුමියට සංවිධායක කමිටුවේ ගෞරවනීය ස්තුති පුද කර සිටිනවත් දවසේදී මෙම පින්බර ස්ථානයේ අහස ආලෝකමත් කිරීමට මල්වැඩි සංදර්ශනය සඳහා අනුග්‍රහ ශක්තිය ලබා දීම පිළිබඳව ඉතින් අපි මල්වැඩි සංදර්ශනය අධියර දෙකකට සූදානම් කරලා තියෙනවා දවසේදී අපි හැමදෙනාටම ආරාධනා කරනවා මල්වැඩි සංදර්ශනය නැතිවට එකතු වෙන්න කියලා මේ මොහොතේදී තරාජ්‍ය විදුලි ආලෝකමත් කිරීමට අපි සමගින් එකතුණු සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය පුද කරමින් අපි සූදානම් වෙන මේ මොහොතේදී අපි දැන් සූදානම් අදවසේදී මේ ස්ථානට වැඩම කරවදාලා මහා සංඝරත්නය සම්භාවනීය ආරාධිත නමුත්න් ඔබ සම පිළිගැනීමේ කතාව සිදු කිරීම සඳහා එසඳා බොහොම ගෞරවයෙන් ආරාධනා කරන වේදිකාවට එකතු වෙන්න කියලා පරපුර ගුරුමේ පියා දෙන අපි එකමුතුවේ සමාජික එවැගේම මොරවක ප්‍රීති අබේ වික්‍රම විද්‍යාලයේ ගුරු නියෝජ්‍ය දුහල්පති ජයන්ත මද්දුමගේ මහත්මයාට බොහෝ ගෞරවයෙන් ආරාධනා කරනවා පිළිගැනීමේ කතාව සිදු කරන්නට. වැඩම කළ වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නය අවසරයි එවැගේම ප්‍රමුඛ ඔබ සංඝරත්නය අවසරයි පරපුරක උරුමයේ කියා දෙන මොරවක් කෝරේ අපි සමූහයේ ඉතින් ප්‍රථමවට ඉදිරිපත් කරන නන්දිවාහිනිය කතාවත් පුව රැඟට තොරන් රාජයා අද දවසේ වෙසක් පුන් පොහෝ දින දෙවන දිනය මේ සඳහා